හෙලෝ ළමයි මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. කලින් දාපු වීඩියෝ එකේ ඉතුරු කොටස තමයි මම මේ දැන් දාන්නේ. ඉතින් මම සැලොන් බෝඩ් එකට කරපු මේකප් එකේ වීඩියෝ ක්ලිප් ටිකක් තමයි මේකට අරන් ආවේ. ඉතින් එදා මම සැලොන් එකේ බෝඩ් එකටයි මගේ ප්‍රී ෂූට් එකටයි දෙකටම මේ මේකප් එක කරගත්තේ. එතකොට මම ඉතින් පාන්දරම නැගිලා මේකප් එකට ලෑස්ති වුණා. කලින් ඉඳන්ම ලෑස්ති වෙලා තිබිලා ලෑස්ති කරගත්තා. ඉතින් මේ ක්ලිප් එක අරන් තියෙන සැරෙන් සැරේ මොකද මම ඒ වෙද්දි YouTube කරන්න අදහසක් තිබුණේ නෑනේ. ඉතින් ඒ නිසා මට මතක් වෙන පොඩි වීඩියෝ ක්ලිප් අරගත්තා මම මේකප් එක කරන ගමන්. ඉතින් මට හිතුණා අද ඒ ටික මේ YouTube එකේ වීඩියෝ එකට දැම්මම හොඳයි කියලා. ඉතින් මම මේ මේකප් එක කරගන්න විදිය තමයි තියෙන්නේ. තනින් වීඩියෝ ක්ලිප් තමයි තියෙන්නේ. මම හිතනවා ඒක හොඳට තියෙනවා ඇති කියලා. ඉතින් යාළුවනේ ඔයාලා එක බලලා අදහස් මට කියන්න. මම ඉදිරියටත් ආ වීඩියෝ අරගෙන බලාපොරොත්තු වෙනවා. ඉතින් එතකොට මෙතන මේකප් කරන දවසේ මගේ අම්මා තමයි මගේ උදව්වට තනියට හිටියේ. ඉතින් එයාත් මේ වීඩියෝ එකේ ඉන්නවා. මම තනියෙන් මේකප් එක කරගත්තේ. ඉතින් මට ඒක බලද්දී දැන් බලද්දී ඉතින් හරිම සතුටුයි. මෙන්න මේ විදිහට මේකප් එකක් කරලා මම තනියෙන් ෆොටෝ ෂූට් එකක් කරගත්තා නේද කියලා. ඉතින් ඇත්තටම අපි මේ පුංචියට පටන් ගන්න ආයේනේ. පුංචි සැලුන් එකක්. ඇත්තටම ආසාවක් හිණයක් නිසා තමයි මම මේ මගේ රස්සාවත් අත්හැරලා දාලා මගේම කියලා පුංචි ව්‍යාපාරයක් කරන්න තියෙන හේනේ නිසාමයි මම මේ දේ පටන් ගත්තේ. ඉතින් ගොඩාක් සල්ලි තියාගෙන සල්ලි තියනවට හැම කරන දෙයක් නෙමෙයි. ඒ පුංචියට බොහොම අතුරුත් බින්දුවේ ඉඳන් පටන් ගන්න ගමන තමයි මේ සැලුන් ජීවිතේ මගේ. ඉතින් මම තාම පටන් ගත්ත තැනමයි ඉන්නේ. අපි බලමු ඉස්සරහට කොහොමද අපි වැඩ කරගෙන යන්නේ කියලා. මම ගොඩාක් පොසිටිව් හිතලා මම කොහොම හරි මේක කරනවාමයි කියලා හිතලා තමයි මේදී පටන් ගත්තේ. මම හිතනවා දැන් මම පටන් ගත්ත තැනින් අඩි කිහිපයක් ඉස්සරහට ඇවිත් තියෙනවා කියලා. ඉතින් ආසාවක් තියෙනවා නම් හීනයක් තියෙනවා නම් අපි කොහොම හරි ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ඕනේ. කොහොම හරි අපි වෙනුවෙන් ඕන සල්ලි දැනුම ඒ දේවල් අපි කොහොම හරි හොයා ගන්න ඕනේ. අපි ඒ දේවල් වලට උත්සාහ කරද්දී අපිට ඒ දේවල් කොහොම හරි අපේ වටේ ලැබෙනවා. ඉතින් අපි හිතනකොට අපි බලාපොරොත්තු වෙන දේ ධනාත්මකව හිතනකොටත් අපිට ඒ දේවල් ලැබෙනවා. ඔය ඉතින් මේකප් එක කරලා මේ අන්තිම වෙලාවේ මම බලනවා මගේ අඩුපාඩු කොහොමද කියලා. ඉන්නේ අම්මා තමයි ළඟ. ඉතින් මම එදා ලස්සන දවසක් සතුටින් හිටපු දවසක් අපි උදේ පාන්දරම ගිහලා පාන්දර 3ට විතර ලෑස්තිලා තමයි පන්සලට ගියේ. ඉතින් ආයෙත් වීඩියෝ අරන් එනකම් බයි යාළුවනේ.